යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දිනය අදයි. බැතිමතුන් අතිවිශාල පිරිසකගේ සහභාගීත්වය ඒ සඳහා ලැබී ඇතැයි එහි සිටින අප වාර්තාකරු සුනිත් හේවාවිතාරණ පවසයි. ලෝකවාසී දෙමළ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය ස්ථාන අතර යාපනයේ නල්ලූර් කෝවිලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. දෙමළ ජනතාව කන්දන් හෙවත් මුරුගන් නමින් හඳුන්වන කතරගම දෙවියන් මෙහි වැඩ වාසය කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. සෑම වසරකම පැවැත්වෙන නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය පසුගිය 6 වෙනිදා ආරම්භුණා. පුරා දින 26ක් තිස්සේ පැවති වාර්ෂික උත්සවයේ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි. උත්සව සමයේ සෑම දිනකම විවිධ පූජා කටයුතු සිදු කරනවා. පසුගියදා පැවති තේරු උත්සවය වෙනුවෙන් ඊයේ පැවති තීර්ථ උත්සවය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් කෝවිල් භූමියට පැමිණෙන ආකාරය මෙහිදී අපට දැක ගන්නට පුළුවන් වුණා. අවසන් දිනේ වන අද දිනේ පැවැත්වෙන පුංගාවන උත්සවය සඳහා මේ වන විට අතිවිශාල බැතිමතුන් සංඛ්‍යාවක් නල්ලූර් කන්දසාමි කෝවිලට ඇදී එන ආකාරය අපට මෙහිදී දැක ගන්නට පුළුවන් වෙනවා. යාපනයේ නගරයේ කොට්ටාස මූලස්ථානයේ සේනා විධායක බ්‍රිගේඩියර් ජේ.ආර්. කුලතුංග මහතා මෙහිදී සඳහන් කළේ මෑත කාලයේ නල්ලූර් කෝවිලට වාර්ෂික උත්සවය සඳහා පැමිණි විශාලම බැතිමතුන් සංඛ්‍යාව මේ වන බවයි. අවසන් දිනය පමණක් බැතිමතුන් ලක්ෂ 3කට වඩා පැමිණි බව සේනා විධායක බ්‍රිගේඩියර් කුලතුංග මහතා අප සමග පැවසුවා. විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්න ඕනේ හමුදා නිලධාරීන් බැතිමතුන් වෙනුවෙන් සත්කාර රාශියක් ඉටු කර තිබෙනවා. ඊයේ තපතොටුව හමුදා නිලධාරීන් බැතිමතුන්ට සුදු නෙළුම් මල් ලබා දෙන ආකාරයත් බැතිමතුන් වෙනුවෙන් ආහාර පාන ආදීන් සංග්‍රහ කටයුතු කරන ආකාරයත් අපට දැක ගන්නට පුළුවන් වුණා. හමුදාවේ මෙම සත්කාර හා ආරක්ෂාව පිළිබඳ බැතිමතුන් ඔවුන්ගේ ප්‍රශංසාව මෙහිදී පළ කර සිටියා. නල්ලූර් කන්දසාමි කෝවිලට පැමිණෙන ජනතාව තවත් සුවිශේෂී කරුණක් අප සමග පැවසුවා. ඔවුන් කියා සිටින්නේ ආරක්ෂක හමුදා වන්නි ප්‍රදේශයේ මුදා ගැනීමෙන් පසු ලබන වසරේ මීටත් වඩා විශාල ජනතාවක් නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය සඳහා පැමිණෙන බවයි. යාපනයේ ඇති සාමකාමී පරිසරයේ වන්නි ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න කියා ඔවුන් කන්දන් දෙවියන්ගෙන් අයදින බවත් ඔවුන් අප සමග පවසා සිටියා. යාපනයේ නල්ලූර් කන්දන් කෝවිලේ වාර්ෂික උත්සවය අදින් අවසන් වීමට නියමිතයි. මේ වන විටත් අද අවසන් දිනේ විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන ආකාරය මෙහි සිටින අපට දැක ගන්නට පුළුවන් වෙනවා. මම ස්වාධීන රූපවාහිනී විශේෂ වාර්තාකරු සුනිත් හේවාවිතාන්න නල්ලූර් කෝවිලේ සිට